සුබ දවසක් දුවේ පුතේ. ඔන්න අදත් අරගෙන ආවා අලුත් පාඩමක්. මේ පාඩම එක වසරේ චූටි දුවලා පුතාලගේ සවන් දීමේ පාඩමක්. එතකොට මේ මම කියන කතන්දරේ හොඳට සවන් දීලා ඒ කතන්දරෙන් අහන කෙටි ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න තමයි තියෙන්නේ. ඔන්න එහෙනම් බලමු අපි මේ කතන්දරේ මොකක්ද කියලා. මේ කතන්දරේ නම තමයි ආඩම්බර මුවා. ඔන්න කැලෑවක ලස්සන මුවෙක් හිටියා. මේ මුවාට ගොඩාක් ලස්සන අන්තට්ටුවක් තිබුණා. ඒ අන්තට්ටුව ලස්සන නිසා එයා හරිම ආඩම්බරයි. කැලෑවේ වතුර පිරුණු විලක් තිබුණා. මේ මුවා හැමදාම ඒ විලට ගිහින් වතුර බීලා එබිලා එයාගේ ලස්සන බැලුවා. ඒත් මුවාගේ කකුල් හරිම හීනි. ඒ නිසා මුවා ඒ ගැන දුකෙන් වගේම තරහෙන් හිටියේ. දවසක් මුවා කැලේ ඇවිදින්න ගියා. මෙහෙම යනකොට එකපාරටම කොටියෙක් ගොරවන හඬක් ඇසුණා. මුවා හොඳටම බය වුණා. පුළුවන් වේගයෙන් දුවන්න පටන් ගත්තා. මෙහෙම දුවන කොට මුවාගේ අන්තට්ටුව වැලක පැටළුණා. මුවා කලබලයෙන් අන්තට්ටුව සොලවා දැඟලුවා. ඒත් වැලේ පැටළුණු අන්තට්ටුව ගලවා ගන්න බැරි වුණා. මුවා තමන්ගේ කකුල් වලින් වෙර යොදා එහාට මෙහාට කැරකිලා පැටළුණු අන්තට්ටුව අමාරුවෙන් ගලවා ගත්තා. ලස්සනට තිබුණු අන්තට්ටුව දැන් හරිම කැතයි. ලස්සන අන්තට්ටුව නිසා වැල්වල පැටලී කරදරේ වැටුණු බවත් එයාට සිතුණා. මේ අතර කොටියාගේ හඬට බය වෙලා දුවලා බේරුනේ තමන්ගේ කකුලේ හතරේ පිහිටෙන් නේද කියලා මුවා කල්පනා කළා. එදා මුවාට තේරුණා කකුල් හතරේ තියෙන වටිනාකම. ලස්සන නිසා ආඩම්බර වීම හොඳ නැති බව මුවාට සිතුණා. එදා සිට මුවා තමාගේ ආඩම්බරකම අමතක කළා. ඔන්න ඕක තමයි අපේ කතන්දරේ. එහෙනම් ඔන්න මේ කතන්දරේ හොඳට අහලා ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම පුංචි ප්‍රශ්න ටිකක්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි මේ කැලෑවේ සිටි සතුන් කවුරුන්ද? මේ කැලෑවේ හිටියේ කවුද? මුවෙක් සහ කවුද හිටියේ? කොටියෙක් නේද? එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ තමයි ලස්සන අන්තට්ටුවක් තිබුණේ කාටද? මුවාට. තුන්වෙනි එක තමයි මුවා ආඩම්බර වුණේ ඇයි? මුවා ආඩම්බර වුණේ එයාගේ ලස්සන අන්තට්ටුව නිසා නේද? ඔන්න එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ තමයි මුවා බය වුණේ කාටද? ඔන්න මුවා කැලේ ඇවිදිනකොට එයාට සද්දයක් ඇහුණා කොටියෙක්ගේ. එයා ඉතින් බය වුණේ ඒ කොටියට තමයි. ඔන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නේ තමයි මුවා කරදරයෙන් බේරුනේ කාගේ පිහිටෙන්ද? මුවාගේ කකුල් හතරේ පිහිටෙන් තමයි එයා ඒ කරදරයෙන් බේරුනේ. එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නේ මේ කතාවෙන් අපට ගන්න පුළුවන් ආදර්ශය කුමක්ද? ඔන්න එහෙනම් මේ කතාව අපි අහගෙන ඉඳලා ඒකෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය ගැනත් පුතාලා හිතන්න ඕනේ. එතකොට මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය තමයි අපිට තමන්ට දෙයක් තිබුණට ඒ ගැන අපි ආඩම්බර වෙන්න හොඳ නෑ කොයිම වෙලාවකවත්. නේද? ඒක තමයි අපේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය. එහෙනම් ඔන්න අපේ කතාව මෙතනින් ඉවර වෙනවා. පුතාලා ආයෙසරයක් මේ කතාව අහලා මේ ප්‍රශ්නවලට තනියම පුතාලට පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ.
එහෙනම් ඔන්න අපි ආයෙ දවසක අලුත් පාඩමකින් හම්බ වෙමු.